වැඩ බලන පොලිස්පතිවරයාගෙන් අද ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ හිටපු පොලිස්පතිතුමා දැන් මොකද තත්ත්වය මොකද මුලින්ම ආණ්ඩුව කළ යුතු දෙයක් තියෙනවා විශේෂයෙන් අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම්වරයා මැදිහත් වෙලා ඔවුන් තමයි මේ විනය සම්බන්ධ බලධාරීන් විදියට ඉන්නේ. ඔවුන් මැදිහත් වෙලා මුලින්ම හිටපු වැඩ බලන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් ඔහුගේ වැඩ තහනම් කිරීමක් කළ යුතුව තියෙනවා. ඒ වගේම ඔහු අධිකරණයට සොයමින් ඉන්න කෙනෙක් නිසා වහාම ඔහුව සොයාගත යුතු වෙනවා. ඊ අධිකරණ නිශ්චිතවම කිව්වා ඔහු අත්අඩංගුවට ගන්න කියලා. ඔහු විසින් දාපු පෙත්සම නිෂ්ප්‍රභා කරනු ලැබුවා. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගත යුතුයි. ඔහුව පමණක් නෙවෙයි මේ වැලිගම හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ අනිත් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුයි. අපි දන්නේ ඇයි මේ පොලිසියයි නීතිපති ඔක්කොම එකතු වෙලා එකඟතාවලට එන්නේ අත්අඩංගුවට ගන්න නැහැ කියලා. අනිත් එක මෙතන ප්‍රධාන සැකකරුවෙක් ඉන්නවනේ හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරානලස්. ඇයි එයාගේ නම දාලා නැත්තේ නඩුවට? ඉතින් එයා සම්බන්ධ වැලිගම පොලිසියේ වැලිගම සිද්ධ වෙච්ච ඔය හෝටලේ සිද්ධ වෙච්ච වෙඩි තැබීමට සම්බන්ධ ටිරානලස් සම්බන්ධයි. අපිට පැහැදිලි සැකයක් තියෙනවා. ඕපදූප යමින් තියෙනවා හිටපු පොලිස්පතිවරයාව ආරක්ෂා කරමින් ඉන්න ඔහුට රැකවරණය දෙන්නේ ටිරානලස් කියලා. ඉතින් ආණ්ඩුව ගිහිල්ලා ටිරානලස් අත්අඩංගුවට ගන්නකො ටිරානලස්ගේ නම මේකට ඇතුල් කරන්නකො මේ නඩුවට. මොකද ඔහු සම්පූර්ණයෙන් මේකට වග කිව යුතුයි. ඒක නිසා අපි බලාගෙන ඉන්නවා මේ ටිරානලස්ට විරුද්ධව වැඩ කරයිද කියලා. ටිරානලස්ට විරුද්ධව වැඩ කරන්නේ නැත්නම් දේශබන්දුට විරුද්ධව මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ටිරානලසුයි දේශබන්දුයි දෙන්න එක වල්ලේ පොල් වගේ ඉඳගෙන තමයි අපරාධ ඔක්කොම කරේ. ඒක නිසා ආණ්ඩුව මැතිවරණයේදී පොරොන්දු වූ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලි සහ නීතිය කඩ කරමින් අනීතිකව අපරාධ කරපු මිනිස්සු සම්බන්ධ මොකක්ද ගන්න පියවර කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ආණ්ඩුව පොරොන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරලා නැද්ද තාම? ඉතින් මෙහෙම හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්න බැරි වුණානේ තාම. ඔහු අත්අඩංගුවට ගත යුතුයි. එතකොට ඔහු පොලිසිය රැකවරණ සහිතවද හැංගිලා ඉන්නේ. නැත්නම් හිටපු පොලිස් ඇමතිවරයාගේ රැකවරණ සහිතව හැංගිලා ඉන්නේ. අනිත් එකේ නඩුවට නම් දාද්දී හිටපු අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යවරයාගේ නම ටිරානලස්ගේ නම හැලුනේ කොහොමද? හැලෙන්න විදියක් නැහැ. ඔහු මේකට සම්පූර්ණ සම්බන්ධයි. ඔහුව කැඳවලා අධිකරණයක් හමුවට කැඳවලා මේක සම්බන්ධ ඔහුගේ මේ ප්‍රකාශයක් සටහන් කරගන්නවා. ඉතින් අඩුම ගානේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නේ නැහැ. ඒ නිසා වහාම ටිරානලස් සම්බන්ධ මැදිහත් විය යුතුයි. ටිරානලස්ගේ අනපිළිපැදපු නිලධාරීන් සම්බන්ධව වැඩ කරන ගමම. ඒක තමයි අපේ මූලික මේ මැදිහත් වීම මූලික ඉල්ලීම් විදියට තියෙන්නේ. දැන් ආණ්ඩුව යන ගමන ගැන ඔබතුමාලා ඇත්තටම මේ ඇත්ත පොඩි පැහැදිලි උතුරේ දකුණේ සිදුවෙච්ච මිනිමැරුම් ඇතුළු අපරාධ සම්බන්ධ යුක්තිය ඉටු කරනවා කියලා ආණ්ඩුව පොරොන්දු වුණා. ඒක ඉටු කළ යුතුයි. තවමත් ඒක පේන්නේ නැහැ. හොරු අල්ලනවා කියලා ආණ්ඩුව පොරොන්දු වුණා. එක හොරෙක්වත් මේ වෙනකොට අල්ලලා නැහැ. BMICH එකේ තිබ්බ උත්සවයකදී වර්තමාන ජනාධිපතිවරයා එවකට අපේක්ෂකෙක් විදිහට ඉදි කිව්වා මට බලයක් හම්බුනොත් එන්නේ ඉස්සරහ පේලියේ වාඩි වෙලා ඉන්න ඔක්කොමලා ඉන්නේ හිරේ කියලා. ඉස්සරහ පේලියේ වාඩි වෙලා හිටියා රනිල් වික්‍රමසිංහ, ඉස්සරහ පේලියේ වාඩි වෙලා හිටියා මහින්ද රාජපක්ෂ, ඉස්සරහ පේලියේ වාඩි වෙලා හිටියා තව කුප්‍රකට දේශපාලඥයෝ රැසක්. ඒතකොට මේගොල්ලන්ට බලයක් ආවට පස්සේ මේ ඔක්කොම හිරේ කිව්වට පස්සේ තමයි ජනතාව ඒගොල්ලන්ට ඡන්දෙ දුන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා බලයක් හම්බුනාට පස්සේ ඉස්සරහ පේලියේ ඔක්කොම හිරේ ඉන්නවා කියපු එක විධායක ජනාධිපතිකමයි පාර්ලිමේන්තුවේ 3/2කටත් වැඩි අතිවිශාල බලයකුයි හම්බෙච්ච වෙලාවේ ඒක කරයි ඒක රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ හොරුන්ට මිනිමරුවන්ට එරෙහි යුක්තිය ඉටු කිරීම.